අම්මා දැන් යන්න හදන්නේ. මගේ යට සාය නෑ. දැන් ඔය ඉතින් යට සායවල හොයලා ඉන්නව නෑනේ. මගේ එකක් ඇඳ ගන්නකෝ. මට ඔය යට සායෙන් ඇති වැඩක් නෑ බං. ඒ වුණාට ඔය කුම්බාණ්ඩියෝ මලපෙරීතෝ ඉන්නව නේද? ගෑනු අයගේ යට ඇඳුම් හොරකම් කරනවා. අම්මා තාමත් කියන්නේ මේ කාමරය ඇතුලේ මල පෙරේතු ඉන්නවා කියලාද? ඒකෙක් නෙවෙයි. මේක මලපෙරීත විමානයක්. පේන්නේ නැද්ද මේ කාමරේ හැටි? අයියෝ මේ කෑ ගන්න එපා. බෝඩිමේ අක්කට වුණත් මම අදම යවයි. ඉතින් හොඳයිනේ. උඹට පුළුවන් නේ බාප්පලා ගෙදර ගිහින් නවතින්න. අනේ මේ මට බෑ. එතකොට නිදහසක් නෑ. මෙහෙමට මල පෙරේතෙක් හරි නිදහසේ ඉන්න පුළුවන්. උඹටත් ඉතින් මලපෙරීතේ හරි කමක් නෑ. අම්මේ මේකද වගේ සාය? කොහෙද ඔක තිබුණේ? ඇඳ යට. මං ඒකනේ උඹට කිව්වේ භූතයෙක් යට සාය ඇඳගෙන ඇඳ යටට රිංගනවා මම දැක්කා කියලා. මොන පිස්සුද අම්මේ? භූතයෙක් නෑ අනේ. ඕක ගෙදර අරන් ගිහලා හොඳට හොදලා පාවිච්චි කරන්න. උඹද මේ පිරිසිදුකම ගැන මට කියලා දෙන්න හදන්නේ?